සුබ උදෑසනක්. යසායා 54:17 වෙනි පදයෙන් නුඹට විරුද්ධව සාදන කිසිදු ආයුධයක් සඵල නොවන්නේය. විනිශ්චය කිරීමට නුඹට විරුද්ධව නැගිටින සියලුම දිව් නුඹ විසින් වරදට පත් කරනවා ඇත. ස්වාමින් වහන්සේගේ මෙහෙකරුවන්ගේ උරුමයත් මාගෙන් ඔවුන්ට ලැබෙන ධර්මිෂ්ඨකමත් ඒ ආකාරයයි ස්වාමින් වහන්සේ කියනසේක. දයාබර සහෝදර සහෝදරියනි, ඉතින් මේ උන්වහන්සේගේ වචනේ උන්වහන්සේ විසින්ම අපිට පොරොන්දුවක් දීලා තියෙනවා අපිට විරුද්ධව. සමහර වෙලාවට පුළුවන් අපිට විරුද්ධව මිනිස්සු දොස් නගනවා වෙන්න පුළුවන්, වැරදි චෝදනා කරනවා වෙන්න පුළුවන්, අනවින කොඩිවින වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් රෝගී තත්වයක් අපිට ඇති වෙන්න පුළුවන්. මේ කිසිම දෙයකට ඔබට හානියක් කරන්න බෑ. මොකද ඔබට විරුද්ධව සාදන කිසිදු අවියක් සඵල වන්නේ නැහැ කියලා උන්වහන්සේ පොරොන්දුවක් දෙනවා. නුඹට විරුද්ධව දොස් නගන සියලුම විරුද්ධව නැගිටින සියලුම දිව් නුඹ විසින් වරදටපත් කරනවා ඇත කියලා. ඉතින් ඔබගේ ආලෝකය, යුක්තිය, විනිශ්චය, සාධාරණ විනිශ්චය දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඒක අපිට මධ්‍යහන ඉරවෙන් බබලවන්න යන උන්වහන්සේ ඔබේ ජයග්‍රහණය. ඉතින් අද දවසේ කිසිම දෙයකින් නොබව පරාජයට පත් කරන්න බෑ. ඔබත් එක්ක ඔබේ දෙවියන් වහන්සේ ඉන්නවා. මොකද උන්වහන්සේ ඔබගේ පියා, ඔබ මේ මෞංකාර දෙවියන් වහන්සේගේ දියණියක්. උන්වහන්සේගේ පුතෙක්. ඉතින් ඒ තියෙන ඒ උරුමය කාටවත් ගන්න බෑ සහෝදර සහෝදරියනි. ඉතින් අද දවසේ යන්නේ වචනයත් එක්ක. ඔබට සුබ දවසක්.